ඔන්න ඈත අතීතයේ අනුරාධපුර පැත්තේ හරිම ඈතක තිබුණු හරිම නිස්කලංක ලස්සන පුංචි ගම්මානයක් තිබුණා. අන්න ඒ ගමේ තමයි අපේ ධර්මපාල ජීවත් වුණේ. ධර්මපාල කියන්නේ හරිම අහිංසක වගේම හරිම නිහතමානී ඒ වගේම හිත හොඳ මිනිස්සෙක්. එයාගේ මුළු ලෝකෙම උනේ එයාගේ පවුල විතරයි. එයාට මේ මුළු ලෝකෙටම කියලා හිටියේ එයාගේ බිරිඳ සිරියාවතී පණ වගේ ඉන්න දරුවෝ දෙන්නයි විතරයි. ධර්මපාල රෑදවල් නැතුව වෙහෙස උනේ කවදා හරි මගේ පැලේ ඉන්න උන්ට හොඳ කලක් උදා කරලා දෙනවා කියන එකම හීනේ හිතේ තියාගෙන විතරයි. ඔන්න වෙනද වගේම අලුයම ඉර පායනකොටම අපේ ධර්මපාල කුඹුරට බැස්සේ හිතේ ලොකු සතුටක් තියාගෙන. සිරියාවතී පොඩ්ඩක් මෙහෙට ඇවිත් බලන්ටකෝ මේ කුඹුරේ තියෙන ලස්සන. මීට කලින් කවදාවත් අපේ කුඹුර මෙච්චර සරු වෙලා නැහැ සිරියාවතී. බලන්ටකෝ මේ කරල්වල තියෙන පිරිච්ච ගතිය හරියට රත්තරන් පාටින් බැබලෙනවා වගේ මට නම් පේන්නේ. මේ බලන්ටකෝ මේ පාර ගොයම් කරල් පිරීලා තියෙන අපූර්ව දැක්කම මගේ පපුව සතුටින් පිරෙනවා. මම හීනකින්වත් හිතුවේ නැහැ සිරියාවතී මේ තරම් සරුවට අපේ ගොයම් ලැබෙයි කියලා. ඇත්තටම මට මගේ ඇස් දෙක අදාහ ගන්නත් බෑ. මේක අපේ දහඩිය මහන්සියේ දේව ආශිර්වාදයක් නෙවෙයි. සිරියාවතී මම අර සයිමන් මුදලාලිගෙන් ගත්ත ණය වාරික ටික මේ පාර කිසිම කරදරයක් නැතුව ගෙවලා දාන්න පුළුවන් වෙයි. හැමදාම මුදලාලි පාර යද්දී මම බයෙන් හැංගුනේ ණය ගෙවන්න විදියක් නැති නිසා. ඒත් මේ පාර මම යාට ණය ටික ගෙවලා හිතේ නිදහසින් ඔළුව කෙලින් තියාගෙන ඉන්නවා සිරියාවතී. දෙවියෝ අපේ දිහා බලලා තියෙනවා සිරියාවතී. හිතේ බයක් නැතුව කරදරයක් නැතුව මේ පාර අපිට සැනසille හුස්මක් ගන්න ලැබෙයි. ඊට අනිද්දම ගෝයම් කපලා අහවර වුණාම අපේ හැම දුක් කරදරයක්ම ඉවර වෙයි කියලායි මට නම් හිතෙන්නේ. අපිට පුළුවන් අනිත් මිනිස්සු වගේ සතුටින් ඉන්න සිරියාවතී. ඒක ඇත්ත අපි මහත්තයෝ. ඔයා විඳපු දුක දන්නේ මම විතරයි. රෑ නිදි මරාගෙන වැවේ වතුර මදි වෙනකොට ඇලවල් හාරගෙන උදැල්ල අරන් ඔයා කරපු මේ මහන්සියට අද මේ දීයෝ ඇස්සල්ලා බලලා තියෙන්නේ ඔයාගේ ඇඟේ තියෙන කරකැටවලට දෙවියෝ දුන්න වන්දියක් මේක. දැන්වත් අපිට සැනසille බතක් උයාගෙන කන්න ලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. දරුවොත් ගොඩක් කාලෙකින් පිරින්න බත් ටිකක් කෑවේ නැහැ නෝය. නේද ධර්මී? මට ඒක මතක් වෙද්දි පපුව රිදෙනවා. හැමදාම ලුණුයි බතුයි කවලා මේ දරුව හැදුවේ හරියම අමාරුවෙන් නොවැ. උඹ දුක් වෙන්න එපා සිරියාවතී. උඹත් මට සෙවණැල්ල වගේ උදව් කළා නොවේ. මේ පාර අස්වැන්න විකුණපු ගමන් මම උඹටත් අලුත් සාරියක් ගෙනත් දෙනවා. උඹ ඔය පරණ හැට්ට කෑල්ල අඳිනවා බලන් ඉන්න මට හරි ලෝභයි බං. තාත්තේ අනේ අහන්නකෝ සුනිමල්ට යාගේ තාත්තා අලුත්ම සපත්තු දෙකක් අරන් දීලා. මමත් හරිම ආසයි තාත්තේ. ඒ වගේ ලස්සන සපත්තු දෙකක් දාගෙන ඉස්කෝලේ යන්න. මම හැමදාම යාළුවෝ සපත්තු දාන් ඉන්නවා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. මට හරිම දුකයි තාත්තේ. මම හැමදාම ඉස්කෝලේ යන්නේ සෙරෙප්පු නැතුවනේ. පාරේ තියෙන ගල්වල වැදිලා මගේ කකුල් පෑරෙනවා තාත්තේ. යාළුවෝ මට hina වෙනවා. එතකොට මට හරියට හිතෙනවා තාත්තේ. මටත් මේ පාර අස්සන්න කැපුවාම සපත්තු ගෙනල්ලා දෙනව නේද? මම හරිම ආසයි සපත්තු දාලා දුවන්න. පුතේ මේ උඹලගේ තාත්තා උඹව කවදාවත් අතාරින්නේ නැහැ. මේ පාර අස්සන්න කැපුවාම උඹට ලස්සන සපත්තු දෙකක් මම ගෙනල්ලා දෙනවා. ආයි කාගේවත් දිහා බලලා මගේ දරුවෝ දුක් වෙන්න ඕනේ නැහැ. තාත්තා උඹේ හිත පිරෙන්නම සලකන්නම්කෝ. උඹ බය වෙන්නේ නැතුව ඉඳින්කෝ. සපත්තු විතරක් නෙවෙයි පුතේ. අලුත් ඇඳුම්, පොත්පත් ඔක්කොම මම අරගෙන දෙනවා. උඹ ඉල්ලන හැම දෙයක්ම මම මේ පාර අරන් දෙනවා. උඹට තියෙන්නේ මහන්සි වෙලා ඉගෙන ගන්න එක විතරයි. උඹ කවදා හරි ලොකු මිනිහෙක් වෙලා අපේ මේ අසරණකම නැති කරන්න ඕනේ. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව පුතේ. එතකොට මාතාට සයිමන් මුදලාලිගේ කඩේ තියෙන පාට වලලුයි අර රතු පාට තිරිසන ගවුම ඉගෙනලා දිනව නේද? මම හැමදාම හින දකින්නවා. ඒ ගවුම ඇඳගෙන මල්ලොත් එක ශ්‍රී ලංකල්ලුවා.
මට ඒක අරන් දෙනවා නේද තාත්ති? ගේනවා මගේ රත්තරන් දුවේ. උඹට ලස්සනම වලලු මිටක්ම මම අරන් දෙනවා. උඹලා සතුටින් ඉන්නව දකින්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව. අපේ මේ අහිංසක පැලේ ආයෙත් hina හඬ ඇහෙන්න දෙවියෝ පාර පෙන්නලා තියෙන්නේ. උඹලා සතුටින් ඉන්න ඕනේ මගේ රත්තරන් දුවේ. ඔය විදිහට සතුටින් කතා කර කර හිටපු ඒ පුංචි පවුලට නොහිතපු වෙලාවක ලොකු කරදරයක් ළඟා වුණා. ආස එක පාරම කළු කරගෙන ආවා. අමුතු බයක් මුළු ගම පුරාම පැතිරෙන්න ගත්තා. කුරුල්ලෝ පවා කලබල වෙලා කෑ ගහන්න ගත්තා. සිරියාවති අන්න බලපං ඒන හුළඟ නම් එච්චර හොඳ එකක් නෙවෙයි. මගේ පපුවත් එක්ක හෙල්ලෙනවා. අකුණු ගානේ සද්දේ බලපං මුළු අහසම පොළොවට කඩා වැටෙන්න වගේ යන්නේ. මහා විනාශයක් ළඟ එනවා කියලා මට හිතෙනවා සිරියාවති. මගේ හිතත් එක්ක ගැහෙනවා. සිරියාවති මම කුඹුරට යනවා. වතුර වැඩි වුණොත් මගේ ගොයම් කරල් ටික මඩේ යට වෙයි. ඔබ දරුවෝ ටිකක් තරම් වහාම ගේ ඇතුළට ඵලයක්. දොර ජනෙල් ඔක්කොම වහගනින්. මේක මහා භයානක වැස්සක්. මගේ ගොයම් ටික බේර ගන්න මම කොහොම හරි යන්න ඕනේ සිරියාවති. වැස්ස මහා හයියෙන් වැටෙන්න ගත්තා. මුළු අහසම පොළොවට කඩා වැටෙනවා වගේ. ධර්මපාල තෙමි මඩේ එරි කුඹුර මැදට දිව්වේ තමන්ගේ මුළු ජීවිතේම බේර ගන්න හදනවා වගේ. එයාගේ ඇස්වල මහා බියක් වගේම ලොකු බලාපොරොත්තුවකුත් තිබුණා. අනේ එපා දෙවියනේ එපා. මගේ ගොයම් කරල් සේරම මඩ වතුර යට කරන්න එපා. අනේ සිරියාවති කුඹුර මැදට වැව් වතුර පිරෙනවා. මගේ කරල් සේරම මඩේ හැංගෙනවානේ. ඇයි මට මෙහෙම කළේ? මම මොන පවක්ද කළේ දෙවියනේ? මගේ හැම හීනයක්ම වතුරට ගාගෙන යනවනේ. ඉතින් සබ්බ සේසතම වතුරට බිලි වුණු අපේ ධර්මපාල අන්තිම බලාපොරොත්තුවත් තරන් සයිමන් මුදලාලිගේ ගේ ඉස්සරහට ගියා. එයාට ඕන උනේ තව ටික කාලයක් විතරයි. මුදලාලි මහත්තයෝ මම වැඳලා කියන්නම්. මගේ දරුවෝ දෙන්න පාරට දාන්න එපා. කුඹුර විනාශ වුණාට මම මොනාහරි කරලා ඔබේ ණය ගෙවනවා. මට තව එක අවස්ථාවක් දෙන්න මහත්තයෝ. තමුල්ල වගේ අයට මගේ කාවිතත් නැහැ ධර්මපාල. ණය ගත්තනම් ගෙවන්න ඕනේ. එත දවල් වෙදි මගේ දෙමෙන් ඵලයන්. නැත්තම් මම තමුසලව ඇදලා දානවා පාරට. මුදලාලිගේ ගල් හිතනම් උණුනේ නෑ. ධර්මපාල තමන්ගේ පවුලත් තරම් කැලේ අයිනේ තිබුණ පුංචි පැලකට පදිංචියට ගියා. දරුවන්ට කන්න දෙන්න විදිහක් නැති තැන අපේ ධර්මපාල දර කපන්න කියලා හිතාගෙන කැලේ ඈතටම ගියා. එතනදි තමයි එයා දැක්කේ අද්භූත රන් පැහැති ගුහාවක්. බුදු අම්මෝ මාලිගාවක් වගේ ගුහාවක්. මේ රන් කාසි මේවා කාගේද? මම මේවා අල්ලන එක පවක් නේද? ඒත් මගේ දරුවෝ බඩගින්නේ. බය වෙන්න එපා ධර්මපාල. ඔබේ අවංකකම මම දැක්කා. මේ රන් කාසි මල්ල ගන්න. මේ ඔබේ දහඩියට ලැබුණු තෑග්ගක්. හැබැයි මතක තියාගන්න. තණ්හාව ඇති කරගන්න එපා. අසරණයන්ට පිහිට වෙන්න. මහරජතුමනි, ඔබතුමා මේ කලේ ලොකු පින්කමක්. මම පොරොන්දු වෙනවා මේ සම්පත් වලින් මුළු ගමටම සිත සලසනවා කියලා. මුදලාලි මහත්තයෝ, මෙන්න ඔබේ ණය සහ පොලිය. මගේ ඉඩකඩම් වල ඔප්පු ටික මට ආපහු දෙන්න. මම මගේ දහඩිය මාංශයෙන් මේ කාසි ටික හෙව්වේ. අද ඉඳන් මම කාටවත් ණය නැති මිනිහෙක්. මුදලාලි පුදුමෙන් බලා සිටියේදී ධර්මපාල තමන්ගේ අභිමානය නැවත දිනාගත්තා. එයාට ඕන උනේ රජ වෙන්න නෙවෙයි. නැවතත් තමන්ගේ කුඹුරට බහැලා වැඩ කරන්න. සතුටින් ඉන්න දරුවනේ, අපිට නැති වුණ හැම දෙයක්ම දැන් ලැබිලා තියෙනවා. මේ හැම දෙයක්ම රැක ගන්න ඕනේ අපේ මහන්සියෙන්. ධර්මපාල රන්කාසි වලින් සුව පහසු ජීවිතයක් ගත කරනව වෙනුවට ඒ සල්ලි වලින් ගමේ වැව් අමුණු හැදුවා. එයා ආයෙත් කුඹුරට බැස්සා. ගමේ මිනිස්සු ධර්මපාලට ගරු කළේ එයා සල්ලිකාරයෙක් වුණ නිසා නෙවෙයි. එයා හැමෝටම උදව් කරන හිත හොඳ මිනිස්සෙක් නිසා. මතක තියාගන්න, රත්තරන් වලට වඩා වටින්නේ මගේ මේ කුඹුරෙන් ලැබෙන බත්තටය. තමන්ගේ මහන්සියෙන් උපයන දේ විතරයි හිතට සැබෑ සැනසීමක් දෙන්නේ. අවංකව වැඩ කරන මනුස්සයව දෙවියෝ කවදාවත් අතහරින්නේ නම් නෑ. ධර්මපාලගේ දිරිය කතාව අදටත් අපිට ලොකු පාඩමක්. මහා ව්‍යසනයක් හමුවේ වුණත් අධෛර්යමත් නොවී අවංකව උත්සාහ කළොත්
ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ආදර්ශමත් කතා බලන්න අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ කතාවේ අඩුපාඩු වගේම ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.